ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඊටමත් අඩු මුදලකින් ඔයාගේ නිවසේ තියෙන පොඩි ඉඩකට පාවිච්චි කරලා මාසිකව හොඳ ආදායමක් උපයන්න පුළුවන් සෑන් රැකියාවක් ගැන. ඒ වෙන මොකුත් නෙවෙයි බිම්මල් වගාව. රුපියල් 5000ක් වගේ පොඩි මුදලකින් කොහොමද මේ ව්‍යාපාරය පටන් ගන්නෙ? මොනවද ඕන කරන දේවල්? අද අපි මුල ඉඳලම කතා කරමු. බිම්මල් වගාව පටන් ගන්න අපිට ප්‍රධාන වශයෙන් මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා. වියලි ලී කුඩු, බිම්මල් බීජ, පොලිප්‍රොපිලීන් බෑග්, ඒ වගේම සහල් නිවුඩු, මැග්නීසියම් සල්ෆේට්, කැල්සියම් කාබනේට් මේවා ඉතා සුළු මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අඟල් භාගය වගේ PVC බටයකින් කපාගත්ත පොඩි වලලු කීපයකුත් අපිට ඕන වෙනවා. ඒ වගේම තමයි කපු පුළුන්. ඔයා බෑග් 100කින් වගේ පටන් ගන්නවා නම් බීජ සහ අනිකුත් ද්‍රව්‍ය සඳහා රුපියල් 5000ක් වගේ අඩු මුදලක් තමයි යන්නේ. දැන් අපි බලමු මේ බෑග් එක හදාගන්නේ කොහොමද කියලා. ලීකුඩු වලට සහල් නිවුඩු සහ අනෙකුත් පෝෂක ද්‍රව්‍ය දාලා ඉස්සෙල්ලම හොඳින් කවලම් කරගන්න ඕනේ. පස්සේ මේකට වතුර එකතු කරන්න ඕනේ. මතක තියාගන්න මිශ්‍රණය අතින් තද කළාට පස්සේ වතුර බේරෙන්නේ නැති මට්ටමට නමුත් තෙතමනේ රැඳෙන ප්‍රමාණයට වතුර දාගන්න ඕනේ. දැන් මේ විදිහට හොඳට කවලම් කරගත්ත මිශ්‍රණය අපි අර ගත්ත පොලිප්‍රොපිලීන් බෑග් වලට දාලා හොඳට තද කරලා අර PVC බටෙන් කපාගත්ත වලල්ල තියලා ඒකේ කටට පුළුන් කෑල්ලක් තියලා වහ ගන්න ඕනේ. ඊට පස්සේ මේ බෑග් විස බීජ හරණය කරගන්න ඕනේ. ඔයාලට ගෙදරදී නම් ලොකු බැරල් එකක් පාවිච්චි කරලා මේ ටික විස බීජ හරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ බෑග් ටික නිවෙන්න ඇරලා ඊටමත් පිරිසිදු තැනක ඉඳන් තමයි මේ බෑග් වලට අපි අර ගත්ත බිම්මල් බීජ දාන්න ඕනේ. බීජ පැකට් එකෙන් ටිකක් අරගෙන බෑග් එකේ කට ඇරලා බීජ ටික ඇතුළට දාලා ආයෙ පාරක් අර පුළුන් කෑල්ල තියලා මේක වහ ගන්න ඕනේ. මේ වෙලාවේ ඔයාලගේ අත් විස බීජ නාශකයකින් පිරිසිදු කරගෙන තමයි මේ දේවල් කරන්න ඕනේ. බිම්මල් වලට ඕනේ අඳුරු, සිසිල් සහ තෙතමනේ තියෙන තැනක්. ඔයාලට පුළුවන් ඔයාගේ ගෙදර කාමරයක්, එහෙම නැත්නම් ගෙවත්තේ පොඩි මඩුවක් හදාගන්න. බෑග් තැම්පත් කරන්න ලී වලින් හරි උණ බට වලින් හරි ඔයාලට රාක හදාගන්න පුළුවන්. දින 25ක් 30ක් වගේ යනකොට මේ බෑග් එක සම්පූර්ණයෙන්ම සුදු පාට වෙනවා. අන්න ඒ වෙලාවට තමයි අපි අර බෑග් එකේ පුළුන් තියපු තැනින් කට අරින්නේ. ඊළඟට ඔයාලා මේ විදිහට කට විවෘත කරපු බෑග් වලට දවසකට දෙපාරක් විතර වතුර ස්ප්‍රේ කරගෙන යන්න ඕනේ. සති කිහිපයකින් ඔයාට මේ වීඩියෝ එකේ පේනා වගේ ලස්සන බිම්මල් ලස්සනක් ලබා ගන්න පුළුවන්. එක බෑග් එකකින් මාස 3ක් විතර එක දිගට අස්වැන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක හරියම ලේසි වගේම ලාභදායී ව්‍යාපාරයක්. ඔයාට පුළුවන් මේවා පැකට් කරලා ළඟ තියෙන කඩවල් වලට හරි සුපර් මාකට් වලට හරි ලබා දෙන්න. මේකට තව විස්තර දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි බිම්මල් වගාව සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම තොරතුරු ඇතුළත් කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරලා තියෙන පොත මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ යටින් PDF එකක් විදිහට දාලා තියන්නම්. ඔයාලට එන ඕනම ප්‍රශ්නයකට විසඳුම ඒ පොතේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ඔයාලට ගෙවල් වල ඉඳලා කරන්න පුළුවන් ස්වයං රැකියා අදහස් ගැන වීඩියෝ ඉස්සරහට මම අරගෙන එනවා. ඒවත් බලන්න කැමති නම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක බැලුවාට ඔයාලට බොහොම ස්තුතියි. තවත් අලුත් වීඩියෝවක් එක්ක ඉක්මනටම හමු වෙමු.